සිද්ධියක් විතර තමයි හැම එකක්ම. ඊට පස්සේ ටික දවසක් යනකොට නැවත සිත සාපේක්ෂක වෙනවා. ඒතර අර සුපුරුදු රිද්මේ සිත වැඩ කරන්න පටන් ගන්නවා කලින් විදියට. ඔව්. ඒ විදිහටම තමයි කරන්න ඕනේ. ඔව්. ඒ සුපුරුදු රිද්මේ යන්න ඉඩ දීලා සිත යන දිහාව බලන් ඉන්න. සිත කන්ට්‍රෝල් කරන්න එපා එතෙන්දී. සිත නිරපේක්ෂක වෙලා තිබිලා නැවත සාපේක්ෂක වෙනවා. ඔය එක තමයි ඔය කියන්නේ. ඒක තමයි සාමාන්‍ය විදිය. එතකොට ওই විදිය තමයි වෙන්නේ. දැන් ඊට පස්සේ සංවේදී වෙනවා, ඊට පස්සේ දුක ඇති වෙනවා, තරහ ඇති වෙනවා. එතකොට අපිට අපේ හිත පරීක්ෂා කරගන්න අපට අවශ්‍ය අර නිරපේක්ෂක වෙලා තිබුණු මුල් හිත නෙමෙයි. දැන් සාපේක්ෂක වෙලා දුක, තරහ, බය, පරිගැනීම අන්න ඒවත් එක වැඩ කරන සිත. ඒ දැන් ඔතන අපිට වැදගත් වෙන්නේ අපේ මගට වැදගත් වෙන්නේ අර දෙවෙනි අවස්ථාව. සවිනස් දැන් එතෙන්දී ඒ සිත සාපේක්ෂ වෙනකොට අපිට මනසින් පීඩා ඒ කියන්නේ සාමාන්‍ය අපිට තේරෙනවා අපේ මනස ඒකට රියැක්ට් කරනවා. ඒ කියන්නේ මගේ මනස ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා. ඒතකොට මට තේරෙනවා මගේ අඩුපාඩුවක් හොඳටම තියෙනවා මෙතන. ඒ කියන්නේ දැන් ඔය අඩුපාඩුව හදන්න යන්න එපා එකපාරට. ඔව් සමහරවිට දැන් මම ඒ වෙලාවේදී දැන් මම ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. නමුත් ඇතුලේ තියෙනවා ඡායාවක් වගේ. මම ඒක දිහා බලාගෙන හිටියා. ඒ ඡායාව නැති කරගන්න එපා. එතකොට හිත වඩන්න බෑනේ. ඔව්. ඒ කියන්නේ හිත වඩන කෙනාට ඒ ඡායාවල් ටික ඕන. ඒ ඡායාවල් ටිකත් එක්ක තමයි යා ඉස්සරහට යන්නේ සවල් එක්ක. ඒ ඡායාවල් ඉස්සරහට යනවා. හිතේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්න. අර දැන් මුලින් දැන් ඔය දහම අහන්න කලින් තිබිච්ච ස්වභාවය නෙවෙයි දැන් තියෙන්නේ. ඊට වඩා නිවිච්ච එහෙත් කලබල වෙච්ච ස්වභාවය. ඒක එකින් ඒ මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නයක් නැහැ සවිනාසේ. ඒක අර වෙනස හොඳට තේරුණා සවිනාසේ. දැන් ඔයගොල්ලෝ බලන්නේ අපෝ මම මේකෙන් අයින් වෙන්න ඕනේ. අයින් වෙන්න එපා ඒකේ. ඒක ඇත්තම පරීක්ෂණය තමයි ඒක. ඒ මූණ දෙන ටික තමයි ඇත්තම පරීක්ෂණය. ඒකෙදි අපිට හයිය තියෙන්න ඕන මේවට මුහුණ දීගෙන මේවා දරාගෙන නිශ්ශබ්ද වේගෙන ඉදිරියට යන්න. එතකොට හිත ආයි තවත් බැලන්ස් වෙනවා. ඇත්තටම හිත හැදෙන්නේ මුහුණ දීම තුළින්මයි. ඔය සිද්ධි වලින්මයි හැදෙන්නේ. එහෙම නැතුව හැදෙන්නේ නැහැ. ඒ නිසා සිද්ධි වලට මුහුණ දෙන්න. ඔව් ඇසරන. අපි කරන්න ඕනේ ෆීලිං එක අර ඕනවට වඩා සීමා ඉක්මවා ගියාම වදයක් වෙනවා අපිට. අන්න ඒක නැතුව තියාගත්තා නම් හරියි. ෆීලිං එක නැතුව තිබ්බොත් කිසිම දෙයක් තේරෙන්නේ නැති කෙනෙක් වගේනේ. ඊට පස්සේ ෆීලිං එක හෝනුවට වඩා වැඩි වුණොත් ඊට පස්සේ ආය අසරණයිනේ. හිතමු ගෙදර කවුරු හරි මැරුණා කියලා එතකොට වෙන්නේත් එහෙමයි. මැරිච්ච ගමන් තේරෙන්නේ නැහැ. දවස් 2 3 යනකොට සිත් සාපේක්ෂක වෙලා දුක් වේදනාව කනගාටු ඇති වෙන්න පටන් ගන්නවා. දැන් උතන අපි කරන්නේ ඒක අර සීමාත්මවා යන එක විතරයි තේරුම් ගන්න ඕනේ. දැන් සීමාව ඉක්මවා ගියා කියලා මෙයා කියනෝනේ. නෑ කියන්නේ ඔය දැවිල්ල දැනනවා. එයා ඒක දකිනවා. මම සීමාව ඉක්මවා ගියා. මට තරහ ගොඩක් ආවා. මම මෙහෙම වුණා, මේව වුණා. ඒක අපි ඉහියෙන් දකිනවා. අන්න ඒක අත්තර කරගන්නවා. එතකොට හිත ආයෙ ටිකක් හැදෙනවා. ඊට පස්සේ ඊළඟ සිද්ධියකදී ඔච්චර එහෙම වෙන්නේ නැහැ. හදාගන්න එපා, වැටෙන්න තැන අඳුන ගන්න. ඔව්. හදලා හදන්න බෑ ඒක. මම මේ සිද්ධියේදී මෙච්චර වැටුණා. කියන්නේ මං ඇයි වැටුනේ? අන්නේ ටික විතරක් හිතුවනම් හරි. ඒක හදන්න යන්න එපා. හදන්න ගියොත් කෘතිමයි. ඒක සාමාන්‍ය දෙයක්. ඇත්තටම සාමාන්‍ය කිසිම කම්පනයක් නැතුව තරට එන්න ඕන. ඉතින් ඒක එකපාර එන්න බෑ එහෙම. ওই වගේ කම්පන වෙලා ඔය වගේ වැටිලා ඔය වගේ නැගිටලා ඔහොම අවුරුදු ගානක් අපි මේ කම්පැනි නොවන තැනට ඇවිල්ලා තියෙන එහෙම ඇවිල්ලා. එහෙම නැත්නම් එකපාර දඩස් ගාලා රෑ නිදාගත්ත උදේ නැගිට්ටා දැන් හරි එහෙම වෙලා නෙමෙයි. අරවට මුණ දීලම ඒවා ගානක් නැති වෙනවා. ඔව් හිත මේ මැදට ගේන්න ළඟලන්න එපා. හිතට වෙන දේවල් දිහා බලන් ඉන්න.
දැන් ඔය මැදට ගේන්න ගියාම පටලැවිලි ටික තියෙන්නේ. ඔය වගේ සිද්ධියකට හිත මුණ දෙනකොට හිතට වෙන දේවල් ටික බලන් ඉන්නේ. ඉතින් මට නම් ඇත්තටම මේක තේරෙන්නේ සොයන්නාත් අපි අර සිද්ධියට දීලා තියෙන වටිනාකමක් තමයි මෙතන පේන්න තියෙන්නේ. දැන් මම ඒක තමයි. ඒ ඕගොල්ලෝ සිද්ධියට වටිනකමක් දීලා. දැන් ඕගොල්ලෝ වටිනකම දීලා තියෙන්නේ ඕගොල්ලෝ අහපුවා ඕගොල්ලෝ ඉන්න දැනට සාපේක්ෂව. අපි වටිනකම දීලා තියෙන්නේ අපි ඒක දකින දැනට සාපේක්ෂව. එක එකන වටිනකම දෙන්නේ එක එක සිද්ධි වලට සාපේක්ෂව. ඒ දැනෙන්නේ ඒවට සාපේක්ෂව.